Welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද මම අද වීඩියෝ එකක් ගන්න හිතුවේ මේ අවුරුද්දේ දෙසැම්බර් 3 වෙනිදායි දෙසැම්බර් 5 වෙනිදායි පැවැත්වීමට නියමිත උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයනය. ඒ කියන්නේ අපි හැමෝම දන්න මීඩියා සබ්ජෙක්ට් එකට ලේසියෙන්ම ඒකක් ගන්න කොහොමද? A levels වලට ආර්ට් කරන ළමයි ගොඩාක් මේ මීඩියා කියන සබ්ජෙක්ට් එක තෝරගන්නවා. ඉතින් සමහර ළමයින්ට හරිම අමාරු විෂයක් තමයි මීඩියා කියන්නේ. මට අනුව වගේම තවත් සමහර ළමයි පිරිසකට අනුව මීඩියා කියන්නේ අනිත් සබ්ජෙක්ට් එක බලද්දි හරිම ලේසි සබ්ජෙක්ට් එකක්. මොකද වර්තමානයේ වෙද්දී අපේ ජීවිතවලට ගොඩාක් රිලේටඩ් දේවල් එක්ක තමයි මේ මීඩියා සබ්ජෙක්ට් එකේ තියරි කොටස් හැදිලා තියෙන්නේ. A level මීඩියා වලට හරියටම පාඩම් 12ක් තියෙනවා. පොලිටිකල් සයන්ස් උනත් සිංහල උනත් පේපර්ස් හැදෙන්නේ යම් කිසි ස්ට්‍රක්චර් එකකට. ඒ කියන්නේ එකම ආකෘතියකට තමයි හැම අවුරුද්දෙම පේපර්ස් හැදෙන්නේ. හැබැයි මීඩියා වල එහෙම එකම ආකෘතියකට නෙමෙයි පේපර්ස් හැදෙන්නේ. අන්න ඒ රීසන් එක නිසා තමයි ගොඩාක් ළමයි මේ මීඩියා කියන සබ්ජෙක්ට් එක අමාරු සබ්ජෙක්ට් එකක් කියලා ඔලුවට දාගෙන ඉන්නේ. මට ඔයාලට කියන්න බෑ ඔයාලා එක්සෑම් එකට යද්දී වැඩිපුර 4 වෙනි පාඩම් බලාගෙන යන්න 6 වෙනි පාඩම් බලාගෙන යන්න කියලා. ඒකට හේතුව තමයි මීඩියා වල අපි කරන්න ඕනේ එක ප්‍රශ්නයක් අණු කොටස් 4කින් හැදිලා තියෙනවා. එතකොට සෙකන්ඩ් පේපර් එකේ එක අණු කොටසක අහලා තියෙන පාඩමෙන් නෙමෙයි තව අණු කොටසකට අහලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ එක ප්‍රශ්නෙක අණු කොටස් 4ක් තියෙනවා. ඒ අණු කොටස් 4ෙන් හිතන්නකො පළවෙනි රෝම ඉලක්කමට අහලා තියෙන පාඩම සාම්ප්‍රදායික මාධ්‍යයෙන් ඇහුවා කියලා. එහෙමනොත් දෙවෙනි රෝම ඉලක්කමට නිර්මාණාත්මක සංනිවේදනයෙන් අහන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. එතකොට පාඩම් කිහිපයක් එක රචනා ප්‍රශ්නයක් ඇතුලේ මික්ස් වෙලා තියෙන්න පුළුවන්. එන්න ඒ නිසායි අපි මීඩියා වල තියෙන පාඩම් 12ම හරියට බලන්න. මම ඔයාලට කියන්නම් මේ තියෙන චූටි දවස් කීපය ඇතුළත කොහොමද අපි ඉන්න තත්වෙන් උඩට එන්නේ කියලා. ඒ කියන්නේ ඔයා W එකක ඉන්නවනම් අඩුම තරමේ S එකකට C එකකට යන්න. ඔයා S එකක ඉන්නවනම් C එකකට B එකකට යන්න. ඔයා C එකක B එකක ඉන්නවනම් A එකකට යන්න. මේ දවස් කිහිපය හරිම ප්‍රයෝජනවත් විදියට අපි ගත කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම කියන්න ඔයාලා අනිවාර්යයෙන්ම පාඩම් 12ටම ඔයාලට පුළුවන් විදියට අවධානය යොමු කරන්න. මොකද මීඩියා සබ්ජෙක්ට් එකේ ඇතුලේ තියෙන සමහර තියරි අපිට ඔළුවට ඉක්මනට යනවා. හරිම ලේසි මතක තියාගන්න. මම මේ වීඩියෝ එකේදී මීඩියා වලදී අපි පාඩම් කරගත යුතු පාඩම් 12 කියන්නේ අපේ සිලබස් එකේ තියෙන ඒ පාඩම් 12 නම් ඔයාලට දාන්නම්. ඉතින් ඔයාලා ඒක බලාගෙන එහෙම නැත්නම් ඔයාලා ඒව දන්නවා නම් හරි මුලින්ම පොතක් අරගෙන පාඩම් 12 ලියාගෙන ඉන්න. ඔයාලා පොතක් අරගෙන මේ පාඩම් 12 මුලින්ම ලියාගත්තට පස්සේ ඒ පොතේම ඔයාලා පළවෙනි පාඩමේ නම ලියලා ඔයාලා ළඟ ටියුට්ස් ඇති පළවෙනි පාඩමේ එහෙම නැත්නම් ඔයාලා ළඟ ටීචර්ස් ගයිඩ් එකේ PDF එක හරියට තියෙන. දැන් ළමයි ඉතින් ගොඩාක් PDF වලින් බලාගෙන නෝට්ස් හදාගන්න, නෝට්ස් එකතු කරගන්න. ඒ වගේ ඔයාලාගේ මීඩියා කරන යාළුවෙකින් හරි පළවෙනි පාඩම සම්බන්ධ නිවැරදි තොරතුරු තියෙන PDF එකක් හරි මොකක් හරි නෝට්ස් එකක් හරි ඉල්ලගෙන ඒක මුලින්ම හොඳට කියවලා ඔයාගේ ඔළුවට යන අදහස අර පොතේ ලියන්න. පුළුවන් තරම් මතකෙන් ලියන්න. මතක හිටින්න නැති කරුණු බලාගෙන හරි ඒ පොතේ ලියන්න. ඊට පස්සේ ඔයා පළවෙනි පාඩමෙන් තියෙන වැදගත් කරුණු සේරම පොතේ ලියන්න. ඔයා අවබෝධයක් අරගෙන මතකෙන් ලියන්න try කරන්න. බලාගෙන ලියන්න. ඒත් ඔයාගේ ඔළුවට යනවනේ. ඔයාගේ අතින් ඔයා ලියද්දි දෙයක් ඒක හොඳට ඔයාගේ ඔළුවට යනවා. අනිත් එක තමයි ඔයාලා මේක කරද්දී පුළුවන් තරම් වෙලාව ඉතුරු කරගෙන කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් ඔයාලට තව අවුරුදු 2ක් එහෙම පිටින්ම නැහැනේ. තව දවස් කිහිපයයි තියෙන. දවස් 2-3යිනේ හරියට බැලුවොත් තියෙන. එතකොට මේ කරන වැඩේ සාර්ථක වෙන්නේ ඔයාලා මේක ඉක්මනට කරන තරමට. අනිත් එක ඔයාලා මේක කරන ගමන් පොඩි බ්‍රේක්ස් ගන්න ගියොත්, එතකොට වෙන වැඩ කරන්න ගියොත් මේක සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. මොකද අපි පාඩම් 12ම මේ විදිහට කරන්න තමයි යන්නේ. එහෙම කළොත් අනිවාර්යෙන් අපිට ඒකකට යන්න ඔයා ඉන්න තත්ත්වෙන් උඩට එන්න අමාරු වෙන්නේ නැහැ.
මොකද ගොඩාක් අය කියන්නේ පාස් පේපර්ස් කරන්න කියලානේ. හැබැයි පාස් පේපර්ස් කරන්නත් අපිට පාඩම් ගැන හොඳ තියරි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තමයි අවබෝධය ඔයාලට දෙන්න තමයි මම මේ ලේසිම ක්‍රමයක් ඔයාලට කිව්වේ. මේක මම try කරලා තියෙනවා political science වලට. මොකද මට අමාරුම subject එක උනේ political science. මම ඒකට මේක මේ try කරා. ඉතින් පාඩම් ගැන හොඳ අවබෝධයක් මම මේකෙන් ලබා ගත්තා. ඉතින් ඔයාලටත් මේක success method එකක් නිසා තමයි ඔයාලා එක්ක මම මේක share කරගන්න හිතුවේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ඉක්මනට පළවෙනි පාඩම ඉවර කරලා දෙවෙනි පාඩමේ නම ලියලා දෙවෙනි පාඩම ගැනත් notes හොයාගෙන ඔයාලා ළඟ ඇති ගොඩක් ළමයි ළඟ පාඩම් කරේ නැති වුණාට ඉතින් ක්ලාස් ගියා හැමෝම වගේ ක්ලාස් යනවා ඉස්කෝලේ යන අයගේ notes තියෙනවා. ඉතින් ඒවා අරගෙන ඔයාලා මේ දෙවෙනි පාඩමේ කරුණු ටිකත් හරියට ලියා ගන්න. ඔයාලට ලේසි වෙන්න ලියා ගන්න. ඔයා එක ලියද්දී ගොඩක් දුරට ඔයා පේපර් එකකට උත්තර ලියනවා වගේ පුළුවන් තරම් මතකෙන් ලියන්න try කරන්න. ඒ කියන්නේ එවෙලේ බලාගෙන ඊට පස්සේ ඔයා පොතේ නැවත ලියද්දී පුළුවන් තරම් මතකෙන් ලියන්න try කරන්න. බැරිම කරුණක් ඒ notes වලින් බලාගෙන ලියන්න. හොඳට ඔළුවට ගන්න, හොඳට කියවන්න, කියව ලියන්න. එතකොට ඔයාලට මේ නිකම්ම ඔයාලා දන්නේ නැති පාඩම් ගැන අවබෝධයක් යනවා ඔළුවට. මම ආයෙ සැරයක් කියනවා මේක පුළුවන් තරම් ඉක්මනට කරන්න. ඔයාලට පුළුවන් එක දවසක් ඇතුළත පාඩම් 12ම මේ වගේ වැදගත් කරුණු තියරි විදියට ඔයාලට මේ පොතේ ලියන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. මොකද මේක ඔයාලට සති ගණන් ඇදගෙන කරගෙන යන්න බෑ. මොකද ඔයාලා දන්නවා තව දවස් කිහිපයකින් මීඩියා එක්සෑම් එක තියෙනවා. ඉතින් ඒකට කලින් අපි මේක ඉවර කරගන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරන්න. ඒකටම ફોකස් එක දීලා කරන්න. ඊට පස්සේ තුන්වෙනි පාඩමටත් යන්න. ඉතින් තුන්වෙනි පාඩම කියන්නේ මීඩියා අනිත් ඉතුරු පාඩම් 11ටම වැදගත් වෙන පාඩම. මොකද අපිට තුන්වෙනි පාඩම හරියට බැහැ අනිත් පාඩම් වල තියෙන ඒවා හරියට තේරුම් ගන්න හරිම අමාරුයි. ඉතින් තුන්වෙනි පාඩම හොඳටම බලන්න ඕනේ. ඒකේ නෝට් එකත් ඔයාලා ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හතරවෙනි පාඩමේ ඉඳන් ඔයාලා කැමති පිළිවෙලකට, ඒ කියන්නේ ඔයාලට පුළුවන් මුලින්ම ඕනනම් 12 තියරි නෝට් එක හදාගෙන ඉන්න. එහෙම නැත්නම් එහෙම පිළිවෙලක් නැතිව කැමති විදිහට ඉතුරු පාඩම් ටිකේ නෝට්ස් ටික ඒ පොතේම ලියලා හදාගන්න. දැන් මේ පොතේ පාඩම් 12ම නෝට්ස් හදුනට පස්සේ ඔයාලට තේරුම් යනවා ඔයාලගේ ඔළුවට දැන් මීඩියා සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන තියරි කරුණු ටික ඔළුවට ගිහින් තියෙන්නේ. හැබැයි ඒක මතකෙන් ලියන්න තරම් මතක නැති වුණත් අර යම්කිසි අවබෝධයක් ගිහින් මේ ක්‍රමයේ ඉතින් ගොඩාක්ම ගැලපෙන්නේ මීඩියා සබ්ජෙක්ට් එකේ WS මට්ටමක ඉන්න ළමයෙක්ට තමයි. මොකද ඔයා යම්කිසි ප්‍රමාණයක් වැඩ කරලා නම් තියෙන්නේ. ඔයාට සැටිස්ෆයි වෙන්න පුළුවන් විදියට ඔයා පාඩම් කරපු ළමයෙක් නම් ඔයාට ආයේ වෙනම අවබෝධයක් ගන්න ඕනේ නැහැ. තියරි කොටස් ගැන ඔයාට තියෙන්නේ පාස් පේපර්ස් කරන්න. ඉතින් මම කියන්නේ ඔයා ගොඩාක් පහළ මට්ටමක ඉන්නවා නම් හරියට පාඩම් ගැනවත් හරි අවබෝධයක් නැත්තම් ඔයා මේක ඉක්මනට කරන්න. මේක ඔයාට ලොකු දව්වක් වෙනවා එක්සෑම් එක ලියද්දී. ඉතින් මේ විදියට අපි අවබෝධයක් ගන්න පාඩම් 12 ගැනම පොතේ නෝට්ස් ටික හදාගත්තට පස්සේ ඔයාට තියෙන්නේ පොත හොඳට පාඩම් කරගන්න. ඒ පොත හොඳට දෙතුන් පාරක් කියවන්න. මොකද අපි අවශ්‍යම කරුණුනේ පොතට දාලා තියෙන්නේ. හැබැයි අපි PDF එකකින් හරි යම්කිසි දෙයකින් අපි පාඩම් 12 ගැනම අපි කියවලා අවබෝධයක් ගත්ත නිසා අපේ ඔළුවේ ඒ අවබෝධය තියෙනවා. මේ පොත පාඩම් කරද්දී අපිට ලේසියකුත් දැනෙනවා. මොකද අපි අනවශ්‍ය කරුණු මේකට ඇතුළත් කරලා නැහැනේ. අපි කියවලා බලලා අවශ්‍යම කරුණු ටික තමයි මේ පොතට ගොනු කරලා තියෙන්නේ. මෙන්න මේකෙන් පස්සේ ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවා මීඩියා කියන සබ්ජෙක්ට් එක ඇතුලේ මෙන්න මේ කොටස් ටික තමයි තියෙන්නේ කියලා. දැන් ඔයාලා හිතේ තින් නැතුව ඉක්මනට යන්න ඕනේ පාස් පේපර්ස් කරන්න. ඒත් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම කරලා අපිට කරුණු මතක නෑ පාස් පේපර්ස් කරන්න කියලා. ඔව් ඒක ඇත්ත. ඔහොම කරපු ඵලයට අවුරුදු 2ක කරුණු ඔළුවට යන්නේ නැහැ එකපාරටම. ඉතින් ඒත් දැන් අපිට දල අවබෝධයක් තියෙනවනේ මේ පාඩම් තියෙන්නේ මේ කරුණු තියෙන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් පාස් පේපර්ස් වලට අත ගහන්න. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙන නිසා. ඔයාලා පාස් පේපර්ස් පොත හරි ඔයාලා යම්කිසි බලන විදිහකින් පාස් පේපර්ස් එකත් අරගෙන මොකක් හරි අවුරුද්දක ඒ පාස් පේපර්ස් එකේ රචනා ප්‍රශ්නයක් කරන්න ඔයාලා පටන් ගන්න. ඒ පටන් ගද්දී අපි උදාහරණයකට ගමු. අහලා තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍ය. ඒ කියන්නේ 4 වෙනි පාඩමේ මොකක් හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා හිතන්නකෝ.
අපි ගමු සාම්ප්‍රදායික මාධ්‍යයේ විධික්‍රම 4ක් ලියන්න කියලා අහලා තියෙනවා. හැබැයි ඔයාලට අර මතකයි මේ 4 වෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ මේක කියලා මතකයි. හැබැයි ඔයාලට විධික්‍රම ටික මතක නැහැ. ඒක සාමාන්‍යයිනේ. මොකද ඔයාලා අවබෝධයක් ගන්නනේ කරේ නැතුව කටපාඩම් කරේ නැහැනේ. අන්න එතකොට ඔයාලට පුළුවන් අර මම හදන්න කිව්ව පොත පෙරලලා 4 වෙනි පාඩම පෙරලලා විධික්‍රම ටික බලන්න. හැබැයි එතනදී ඔයා ඒකයි බලන්න නැවත සැරයක් බලන විදිහට වැඩ කරන්න එපා. එවෙලේ ඔයා මතක තියාගන්න. එවෙලේ පොත බලලා ඒ කරුණු හතර මතක තියාගන්න. මෙන්න මේවා තමයි සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම. ඊට පස්සේ පොත වහලා මතකෙන් පේපරයකට උත්තර ලියන්න. ඒ වගේ ඔයාලා රචනා ප්‍රශ්න දිගින් දිගටම කරද්දී ඔයාලට දන්නේ නැති ප්‍රශ්නයක් ආවොත් අර මම හදන්න කිව්ව පාඩම් 12ම කරුණු තියෙන පොතෙන් පාඩම් 12ම කරුණු තියෙන පොතෙන් බලන්න එක පෙරලලා බලන්න. ඔයාලට හොයා ගන්නත් ලේසි. මොකද ඔයාලානේ පොත හදන්නේ. එතකොට අත්‍යවශ්‍යම කරුණු තමයි ඒකට දාන්නේ. ඉතින් එහෙම බලන්න. ඒ බලන සැරයක් ගානේ ඔයාලා ඒ පොත බලාගෙන උත්තර ලියන්න එපා. බලලා ඒ අවශ්‍ය උත්තරේ කටපාඩම් කරගන්න. ඒක ඔළුවට දාගන්න මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ පොත වහලා අර පාස් පේපර්ස් එකට උත්තර ලියන්න. ඔය වගේ අවුරුදු 5ක 6ක පාස් පේපර්ස් කරන්න. එතකොට ඔයා මුකුත්ම දන්නේ නැති ළමෙක් වුණත් ඔයාට අවබෝධයක් එනවා. මෙහෙම තමයි ලියන්න ඕනේ. මේක මේ විදිහට ලියන්න ඕන පේපර් එකක්. මේකේ ප්‍රශ්න අහන්නේ මෙන්න මේ විදිහට කියලා ඔයාලට අවබෝධයක් කියනවා. ඉතින් මම කිව්ව මෙතඩ් එක try කරලා පාස් පේපර්ස් කරලා ඔයාලා නොදන්න කරුණු දැනගෙන ඔයාලා ඉන්න තැනින් ගොඩාක් ඉම්ප්‍රූව් වුණාට පස්සේ ඔයාලට හරිම ලේසියෙන් එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා W එකක ඉන්නේ අඩුම තරමේ W එකක නම් ඉන්නේ ඔයාලට අඩුම තරමේ C එකකට S එකකට හරි යන්න පුළුවන්. මම මේ කිව්ව දේවල් ටික ඔයාලා ඉක්මනට කරොත්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න අපි කොහොමද හරියටම රචනා ප්‍රශ්නකට පිළිතුරු ලියන්නේ. ගොඩාක් අය දන්නවා. ඉතින් අපේ රචනා ප්‍රශ්නකට පිළිතුරු ලියද්දී මුලින්ම කෙටි හැඳින්වීමක් ඕනේ. ඊට පස්සේ කරුණු ටික, ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළ උත්තර ටික තමයි ඊට පස්සේ එන්නේ. ඒ ටික තමයි අපි හොඳටම ලියන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ පුංචි නිගමනයක් ලියන්න ඕනේ. මේක තමයි ප්‍රශ්නකට පිළිතුරු ලියන ස්ට්‍රක්චර් එක. මම මෙතනදී උදාහරණයක් විදිහට ප්‍රශ්නයක් අරගෙනම ඔයාලට මේක එක්ස්ප්ලেইন කරන්නම්. මම ගන්න ප්‍රශ්නේ තමයි සාම්ප්‍රදායික මාධ්‍යයේ ලක්ෂණ 4ක් නම් කර එය පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේදී ඔයා මුලින්ම සාම්ප්‍රදායික මාධ්‍ය යනු කුමක්ද කියලා ලියලා ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු දැනුම විවේක විනෝදය සඳහා භාවිතා කර අවට පරිසරයෙන් උපයෝගී කරගත හැකි සම්පත් යොදාගෙන සිදු කරන sannivedana ක්‍රම කියලානේ අපි හඳුන්වන්නේ. එන්න ඒක ලියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් තව මොනවා හරි විදියකින් මේක හඳුන්වන්න. ඒ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය වලට උදාහරණ කීපයක් ගන්න මෙන්න මේ වගේ ලස්සනට කෙටි හැඳින්වීමක් මුලින්ම ලියලා ඉන්න ඕනේ. හැඳින්වීමෙන් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ කරුණු අපි ගොනු කරන්න. ඒ කියන්නේ දෙවනි කොටස අපි මේකට බඳ කොටස කියලාත් කියනවා. ඊට පස්සේ අපි මුලින්ම මේ ලක්ෂණ 4 ලියන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මුලින්ම කරේ ලක්ෂණ 4ම යටින් යටට ලියලා ඊට පස්සේ එකින් එක අරගෙන එක විස්තර කරන්න ගත්ත එක. ඉතින් සමහර ළමයි කරනවා මුලින්ම එක ලක්ෂණයක් ලියලා ඒක විස්තර කරලා ආයෙ එකක් ලියලා ආයෙ ඒක විස්තර කරන එහෙම. හැබැයි සාමාන්‍ය මීඩියා පේපර් එකට ටයිම් එක මදි වෙනවා ගොඩක් ළමයින්ට. එතකොට හිතන්නකෝ එයා අන්තිම ප්‍රශ්නේ ලියලා අරන් යනවා පේපර් එක. එතකොට එක කරුණක් ලියලා ඒක විස්තර කර කර හිටියනම් ඔයාට ලකුණු අඩු වෙනවා. හැබැයි ඔයා මුලින්ම කරුණු 4 ලියලා හිටියනම් ඒ කරුණු 4ට හරිය ඔයාට ලකුණු ලැබෙනවා. ඉතින් එන්නේ හැම පැත්තම ගැන හිතලා තමයි අපි පේපර් එකක් ලියන්න ඕන. ඒ නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ වගේ රචනා ප්‍රශ්නයක් ලියද්දී ඔයා මුලින්ම අදාළ උත්තරේ, ඒ කියන්නේ කරුණු දැන් මොකක් හරි විශේෂතා අහනවා නම් විධික්‍රම 4ක් අහනවා නම් හැඳින්වීම ලියලා ඊට පස්සේ අදාළ කරුණු 4 ලියලා ඊට පස්සේ එකින් එක අරගෙන විස්තර කරන්න ගන්න කියලා. මොකද ඒක හොඳයි. නිගමනට හරි අපිට වෙලාව මදි වෙලා අපේ පේපර් එක අරන් ගියොත් හරි අපිට අර ඒ ලකුණු කිහිපය හරි ලැබෙනවානේ. ඉතින් සාම්ප්‍රදායික මාධ්‍යයේ ලක්ෂණ වල දන්නවා. සරල ව්‍යුහ, තේමාත්මක අන්තර්ගත, නම්‍යශීලීත්වය, සංස්කෘතික සන්දර්භය, අවම පිරිවැය වගේ ලක්ෂණ තියෙනවානේ. ඉතින් මේ ලක්ෂණ 4 ලියලා ඔයාලට පුළුවන් දැන් මේකේ 4ම විස්තර කරන්න කියලා තමයි කියන්නේ ප්‍රශ්නේ. එතකොට මේක එකින් එක අරගෙන විස්තර කරන්න. ඉතින් මෙහෙම විස්තර කරද්දී අපි අනිවාර්යයෙන්ම උදාහරණ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මීඩියා වල විශේෂත්වය එක තමයි අනිවාර්යයෙන්ම
උදාහරණ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ගොඩාක් අය මේ උදාහරණ දාන එක හරිම සුළුවට හිතන්නේ. මේක නිකන් සාමාන්‍ය දෙයක් කියලා නැහැ. අපේ ලකුණු දෙද්දී උදාහරණ ගොඩාක් බලපාන අපි උදාහරණ දාලා තියෙන විදිහ බලපානව අනිවාර්යයෙන්ම. මොකද එයාලා උදාහරණ කියවලා තමයි අපේ පේපර්ස් බලන කට්ටිය අපේ උදාහරණ කියවලා දැනගන්න අපිට මේ තියරි කොටස ඔලුවට ගිහින් තියෙන්නේ හරිම විදිහටද. කියන්නේ අපි මේක හරිම විදිහට අල්ලගෙන ඉන්න ළමයෙක්ද මේ උදාහරණයෙන් තමයි යාළුවා ඒක තේරුම් ගන්නෙ. මොකද අපි ගොඩාක් වෙලාවට අපි විස්තර කරද්දී ඔය තියරි කොටසක්මනේ ලියන්නේ අපි පාඩම් කරපු දෙන්නේ. හැබැයි අපි ලියන උදාහරණයෙන් බලනවා මේ ළමයා හරියට මේක ඔලුවට දාගෙන තියනවාද කියලා. ඉතින් ඔයාලා උදාහරණ ලියද්දී තව ගොඩාක් ළමයි කරන වැරද්දක් තමයි උදාහරණේ හරිම කෙටියෙන් ලියනවා. නිකන් මොකක් හරි මාධ්‍ය දැන් ජනමාධ්‍යයක් ගැන අහලා තිබ්බොත් හිරු ටීවී කියලා ලියනවා. එහෙම නැහැ. ඔයාලා හිරු ටීවී කියන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් එහෙම විස්තර කරලා ලියන්න ඕන. අඩුම තරමේ රූල් 5කින්වත් ඔයා උදාහරණයක් විස්තර කරලා ලියන්න ඕනේ. ඔයා උදාහරණ පවා ලියද්දී ඔයා හිතන්න මේ පේපර් එක බලන්නේ මීඩියා ගැන කිසිම දැනුමක් තේරුමක් නැති කෙනෙක්. ඒකට එහෙම කෙනෙක් මේ පේපර් එකේ තියෙන උත්තර කියවුවත් ඒ කෙනාටත් මේක ගැන අවබෝධයක් යන්න පුළුවන් විදියට අවබෝධයක් ගන්න පුළුවන් විදියට ලියන්න ඔයා වග බලා ගන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාට ඔයා බලාපොරොත්තු වෙන ලකුණු සංඛ්‍යාව හම්බෙන්නේ. ඉතින් මේ උදාහරණ ලියද්දී ඔයා ගොඩාක් සැලකිලිමත් වෙන්න. නිවැරදි උදාහරණ පාවිච්චි කරන්න. ඔයාලා වැරදි දේවල් කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. නිවැරදි වර්තමානයට ගැළපෙන උදාහරණ පාවිච්චි කරන්න උත්සාහ කරන්න. එතකොට ලකුණු හම්බෙන ප්‍රමාණය වැඩි. මම ඔයාලට එක්සැම්පල් එකකින් පෙන්නන්නම් මේ උදාහරණ පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන විදිහ. දැන් මම අර මුලින්ම කතා කරපු ප්‍රශ්නේ අහන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය ලක්ෂණනේ. එතකොට මම සරල ව්‍යුහය කියන එක දැන් හඳුන්වනවා. සරල ව්‍යුහය කියන්නේ පහසුවෙන් හොයාගන්න පුළුවන් සම්පත් උපයෝගී කරගෙන කරන්නේ. හරිම සරල ආකෘතියක් තියෙන්නේ, සරල භාෂාවක් මේ සාම්ප්‍රදායික මාධ්‍යෙට තියෙන්නේ කියලා මම පැහැදිලි කරලා මම ඊට පස්සේ උදාහරණයක් ලියනවානේ. මේ උදාහරණය දැන් අපි ලියද්දී මම මේ සරල ව්‍යුහ කියන එකට ලියලා තියෙන්නේ කොහොඹ කංකාරියේදී පහසුවෙන් සොයාගත හැකි ගොක්කතු මගින් පහන් කණු සැකසීම. අන්න ඒ වගේ ඒක විස්තර කරන්න ඕනේ. කොහොඹ කංකාරිය කියලා වැඩක් නැහැ. සරල ව්‍යුහයට කොහොඹ කංකාරිය කියලා විතරක් ලියලා වැඩක් නැහැ. අපි අනිවාර්යෙන් මේ සරල ව්‍යුහය කියන එක කොහොමද ඒක මේ දැනගන්න පුළුවන් වෙන්නේ මේවැය තියෙන සරල ව්‍යුහයක් කියලා. කොහොඹ කංකාරියේදී මේ ගොක්කතු කියන්නේ හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ස්වභාව ධර්මයේ තියෙන දෙයක්. එන්න ඒ දෙයින් පහන් කණු හදලා ඒක මත පහනක් තියලා පත්තු කරනවා. අන්න ඒක තමයි මම ලිව්වේ. අන්න එතකොට ලකුණු හම්බෙනවා. නිකන් කොහොඹ කංකාරිය කියලා ලිව්වට ඒක නා දන්නේ නැණි කොහොඹ කංකාරිය මොකද්ද තියෙන සරල ව්‍යුහය කියලා. අන්න ඒ වගේ අදාළ කරුණ නීට් එකට පොයින්ට් එකට ලියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි රචනා ප්‍රශ්නික අවසානයේට නිගමනය කියන කොටස දානවා. අපිට පුළුවන් ඉහත සාකච්ඡා කරපු කරුණු ගැන පොඩි හැඳින්වීමක් නිගමනයටත් දාලා මෙන්න මේ කරුණු සාකච්ඡා කළේ එන්නේ සියල්ල ඉහත දැක්ක උදාහරණ මගින්ද මනාව ගම්‍යමාන වේ. එහෙම නැත්නම් මනාව විෂද වේ නැත්නම් මනාව පැහැදිලි වේ කියලා ලස්සන වචනයක් දෙකක් දාලා නිගමනයත් ඉතාමත් කෙටියෙන් අවසන් කරන්න. ඉතින් MCQ පාර්ට් එක ගැන කතා කරොත් එහෙම ඔයාලට ඒක කරන්න අනිවාර්යයෙන්ම හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඔයාලා MCQ පාස් පේපර්ස් කරලා හොඳට පුරුදු වෙලා යන්න MCQ එක කරද්දී. මොකද ඒකට තියරි දැනුම් විතරක් නෙමෙයි ඔයාලගේ පුහුණු වීම ඉතාමත්ම වැදගත්. ඉතින් මීඩියා වල MCQ පේපර් එක සාමාන්‍යයෙන් අමාරුයි. ඒකට හේතුව එයාලා උත්තර දාද්දි ගොඩාක් ගැළපෙන උත්තර තමයි දාන්නේ. කියන්නේ එකකට එකක් අපිට හිතෙනවා මේකත් හරි කියලා එක ප්‍රශ්නයකට. හැබැයි හොඳට කල්පනා කරලා ප්‍රශ්නේ හොඳට දෙපාරක් තුන් පාරක් කියවලා ඔයාලා ඉරි ගැහුවොත් ඒක රවුන්ඩ්ස් එක දුන්නොත් අනිවාර්යයෙන්ම ඔයාලට MCQ පාර්ට් එකෙත් හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලලා ඒක කරොත්. මම ආයෙසරයක් කියන්නේ ඔයාලා MCQ පාස් පේපර්ස් ගොඩාක් කරන්න. ඔයාලා අහුවෙන පේපර් එක කරන්න MCQ ගොඩාක් පුරුදු වෙන්න MCQ කරලා ඉතින් එකපාරටම MCQ පේපරේ ලියන්න වාඩි වෙන්නේ නැතුව හොඳට මේ දවස් ටික ඇති ඔයාලට MCQ පුරුදු වෙන්න කරන්න. ඉතින් දවසට පේපර්ස් 5ක් 6ක් කරන්න කොහෙන් හරි අරගෙන පාස් පේපර්ස් විතරක්ම නෙමෙයි මොඩල් පේපර්ස් කරන්න MCQ. තව එක ඔයාලගේ ක්ලාස් වල සර්ලා හදපු පේපර්ස් ඇති ඒවත් කරන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් යනවා මේ MCQ පාර්ට් එකේ ප්‍රශ්න එන විදිය හැදෙන විදිහ.
ඉතින් ඔයාලට MCQ එකෙන් ලකුණු ගන්න ඕන නම් ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි හොඳට MCQ කරලා පුරුදු වෙන එක. ඉතින් මම හිතනවා මම කියලා දීපු මෙතඩ් එකයි තව කියලා දීපු ටිප්ස් ටිකයි ඔයාලට ගොඩාක් උදව් වෙයි කියලා A level exam එක කරගන්න. ඉතින් මට අන්තිම වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මීඩියා වලට තියෙන්නේ තව දවස් කිහිපයයි. කිහිපය කියන්නේ හරියම පොඩි කාලයයි. ඉතින් මේ දවස් ටිකෙත් ඔයාගේ බාහිර වැඩවලට මුල් තැනක් දෙනවා නම් ෆෝන් එක ඔබන්න, සෝෂල් මීඩියා යන්න, යාළුවෝ එක්ක chat කරන්න, ඔයාට රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඒ බොයිෆ්‍රෙන්ඩ් or ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කතා බහ කරන්න තාමත් ඔයාලා මුල් තැන දෙනවා නම් ඉතින් ඔයාලට එක්සෑම් එක කරගන්න අමාරු වෙයි. ඉතින් එක්සෑම් හෝල් එකට ගිහිල්ලා පේපර් එක දුන්නට පස්සේ අනිත් ළමයි පහන දාගෙන ලියද්දි ඔයාට හිතෙයි මම අපරාධේ කාලේ කෑවේ මට අන්තිම දවස් ටිකේ හරි මහන්සි වෙන්න තිබ්බනේ කියලා. ඉතින් දැන් ගෙවිලා ගියපු අවුරුදු දෙක ගැන හරි මේ ගෙවිපු කාලේ ගැන ඔයාලා හිතන්න එපා. පසුතැවෙන්න එපා ඔයාලට වැඩ කරන්න බැරුව ගියා කියලා. ඉතින් මම කියන්නේ අන්තිම දවස් ගානකින් හොඳ රිසල්ට් එකක් ගත්ත කෙනෙක්. ඔයාලා මාව විශ්වාස කරන්න ඔයාලට මේ දවස් ටික ඇතේ මීඩියා සබ්ජෙක්ට් එකට හොඳ රිසල්ට් එකක් දාගන්න. මීඩියා කියන්නේ අපේ ජීවිතවලට ලොකු වැලියු එකක් දෙන සබ්ජෙක්ට් එකක්. ඔයාලට ජොබ් එකකට යද්දි තේරෙයි ඔයාලා මීඩියා කරපු එකේ වටිනාකම. ඉතින් මේ අවසාන දවස් කිහිපය හොඳටම ඇති ඔයාලා W එකක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ සබ්ජෙක්ට් එක පාස් කරගන්න. මොකද ඔයා ආයේ සෙකන්ඩ් ට්‍රයි එකකට තර්ඩ් ට්‍රයි එකකට යනවට වඩා එකපාරින්ම සබ්ජෙක්ට් තුන පාස් වෙන එක ඔයාගේ ෆියුචර් එකට මාරම වැදගත් දෙයක්. ඉතින් මීඩියා කියන සබ්ජෙක්ට් එක අනිවාර්යයෙන්ම මේ දවස් කිහිපය ඇතුළත ඔයාලට පාස් වෙන්න පුළුවන්. ඉතින් මට අන්තිම වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මං හරිම ආදරෙන් ඉල්ලනවා මේ දවස් කිහිපයේ ඔයාලගේ නිින්ද එතකොට ගමන් බිමන් තියෙනවා නම් ඒව චුට්ටක් කැප කරන්න. එකම තැනකට වෙලා හරි ඔයාලට පහසු තැනකට වෙලා හරි මීඩියා පොත්පත් ටික අරගෙන මම කිව්ව මෙතඩ් එක try කරලා ඒ පාඩම් ඔලුවට දාගන්න try කරන්න. මේ පුළුවන් තරම් උත්සාහ කරන්න එකම දිගට පාඩම් කරන්න. වෙන වැඩවලට හිත යොමු කරන්න නැතුව විශේෂයෙන්ම නිදිමත වගේ එද්දි මූණ හොදන් හරි ඇවිල්ලා පාඩම් කරන්න. කෙලින්ම නිදිමත ආපු ගමන් පොත පැත්තකින් තියලා ඇඳට යන්න එපා. මොකද පොඩි කාලයක් තියෙන. ඉතින් ඔයාලගේ ජීවිත වෙනස් කරන දවස් කිහිපය තමයි මේ. ඉතින් ඔයාලා අවුරුදු ගාණක් මහන්සි වුණේ නැත්නම් ඒකට කමක් නැහැ. මේ දවස් කිහිපය වැඩ කරන්න අනිවාර්යයෙන්ම මේ දවස් කිහිපයට පුළුවන් ඔයාලගේ රිසල්ට් එකට ලොකු බලපෑමක් කරන්න. මේ අන්තිම දවස් කිහිපය අපි මේ දවස් කිහිපය වැඩ කරන විදිහට තමයි අපේ රිසල්ට් එක ගොඩාක් දුරට තීරණය වෙන්නේ. හොඳ එකක් එයිද නරක එකක් එයිද කියලා. ඉතින් පුළුවන් තරම් නිින්ද කැප කරලා පුළුවන් තරම් වගේ වෙන බාහිර වැඩ කටයුතු කැප කරලා ඒව නවත්තලා එක්සෑම් එකටම ෆෝකස් එක දෙන්න. ඉතින් එක්සෑම් එකෙන් පස්සේ ඔයාලට අනිත් හැම බාහිර කටයුත්තක්ම කරගන්න ටයිම් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට රිලැක්ස් පීරියඩ් එකක් යනවනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඊට පස්සේ ඔයාලට හොඳට නිදා ගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට සැනසීමෙන් නිින්ද යන්නේ අනිවාර්යයෙන්ම මේ දවස් කිහිපය වැඩ කරලා මහන්සි වෙලා එක්සෑම් එකට ෆේස් කරොත් විතරයි. ඉතින් අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න මේ කිව්ව මෙතඩ් එකක් try කරලා බලන්න. ඉතින් තව මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලට මොන හරි විශේෂ දෙයක් සම්බන්ධව වීඩියෝස් ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ගේනවා තව වීඩියෝස් මේ වගේ ස්ටඩි වීඩියෝස් වගේම විවිධ විදිහ ඔයාලට දැනුමක් ලබා ගන්න පුළුවන් වීඩියෝස් මම ඉස්සරහට ගේනවා. අනිවාර්යයෙන්ම මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට God bless you. ඒ වගේම all the best. ඔයාලා පුළුවන් උපරිම exam එකට කරලා එන්න.